මේ අවුරුද්දේ A-levels ලියන අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පහුගිය අවුරුදු දෙකක් තිස්සේ උගන්වපු ඒවා කොහොමද මේ මාස 3ක් විතර කෙටි කාලයක් ඇතුළත පාඩම් කරලා ඉවර කරන්න කියන එක. ඉතින් ඔයා වෙනදා පාඩම් කරන ස්පීඩ් එකෙම පාඩම් කරොත් නම් ඇත්තටම මුළු සිලබස් එකම කවර් කරන්න මේ තියෙන ටයිම් එක මදි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා වෙනදා පාඩම් කරන ස්පීඩ් එකට වඩා 10 ගුණයක් විතර වැඩි ස්පීඩ් එකකින් පාඩම් කරන්න ඔයාට උදව් වෙන ටිප්ස් 8ක් ගැන අද මම කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරලාම දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතිරි වෙලා තියෙන පුංචි කාලේ උපරිම ප්‍රයෝජනයක් අරන් හරියට time manage කරගෙන A-levels A3ක් ගන්න පුළුවන් විදිහේ ඔයාට හරියනම study plan එකක් ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම ඔයා මේ වෙලාවේ ඉන්නේ කොච්චර පාඩම් කරන්න තිබ්බත් පාඩම් කරන්න හිතෙන්නේ නැතුව ස්ට්‍රෙස් වෙලා නිකන් කිසිම මොටිවේෂන් එකක් නැතුව නම් ඔයාවම මොටිවේට් කරගන්න පුළුවන් ලෝකේ තියෙන ප්‍රබලම මොටිවේෂනල් ටිප්ස් කිහිපයක් ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ දෙකත් බලන්න පුළුවන්. මම අදාළ ලින්ක්ස් දෙක පහළ description box එකේ දාලා තියන්නම්. ඉතින් අපි බලමු මේ විදියට ටයිම් එක සේව් වෙන ඉතා වේගයෙන් පාඩම් කරන්න පුළුවන් විදිහේ ටිප්ස් 8 මොනවාද කියලා. පළවෙනි එක අවශ්‍යම දේවල් විතරක් පාඩම් කරන්න. ඒ කියන්නේ එක්සෑම් එකට එන දේවල් විතරක් පාඩම් කරන්න. ඔය මුළු සිලබස් එකම පේපර් එකට එන්නේ නැහනේ. එක්සෑම් එකේ රිසල්ට්ස් වලට බලපාන්නේ ඔයා කොයිතරම් වෙලාවක් පාඩම් කරාද කියන එක නෙමෙයි. ඔයා අවශ්‍යම දේවල් කොයිතරම් දුරට පාඩම් කරාද කියන එක. ඒ නිසා අවශ්‍යම දේවල් විතරක් පාඩම් කරන එකෙන් ඔයාලට හිතා ගන්න බැරි තරම් ලොකු ටයිම් එකක් ඉතුරු වෙනවා. දැන් අපි බලමු කොහොමද එක්සෑම් එකට එන දේවල් මොනවාද නැති දේවල් මොනවාද කියලා දැනගන්නේ කියලා. මුලින්ම අවුරුදු 10ක විතර පාස් පේපර්ස් ටිකක් අරන් ඒවායේ ස්ට්‍රක්චර් එක හොඳට තේරුම් ගන්න. කොහොම කරත් ඔය හැම අවුරුද්දෙම පේපර් එකේ එන එකම ස්ට්‍රක්චර් එකකටනේ. එතකොට ඔයාලට පුළුවන් එක්සෑම් එකට සාමාන්‍යයෙන් නිතරම ප්‍රශ්න අහන පාඩම් මොනවද, කවදාවත් ප්‍රශ්න අහලා නැති පාඩම් මොනවද කියලා දැනගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයා කරන සබ්ජෙක්ට්ස්ම කරලා හොඳ ඉසෙට් ස්කෝර් එකක් දාලා යුනිවර්සිටි කියපු අය කෙනෙක්ගෙන් හරි අක්කා කෙනෙක්ගෙන් හරි අහලා දැනගන්න අවශ්‍යම පාඩම් මොනවද කියලා. ඒ වගේම අදාළ සබ්ජෙක්ට්ස් උගන්වන ඔයාගේ ගුරුවරයෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්. තව මොඩල් පේපර්ස් වලත් පුළුවන් පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන හරි අවබෝධයක් ලබාගෙන ගෙස් කරන්න සාමාන්‍යයෙන් අත්‍යවශ්‍යම දේවල් මොනවාද? කවදාවත් ප්‍රශ්න අහලා නැති පාඩම් මොනවාද කියන එක. අංක 2 මයින්ඩ් පැලස් ටෙක්නික් එක භාවිතා කරන්න. ෂර්ලොක් හෝම්ස් ගැන නොදන්න කෙනෙක් නැහනේ. ඉතින් එයාගේ චරිතයේ කැපිලා පෙනෙන ප්‍රධාන ලක්ෂණය තමයි එයාට තිබුණු අසීමාන්තික මතක ශක්තිය. එක තප්පරයකින් දේවල් 100ක් වුණත් ආයෙ කවදාවත් අමතක නොවන විදියට මතක තියාගන්න එයාට පුළුවන්. ඒකට එයා භාවිතා කළෙත් මෙන්න මේ ටෙක්නික් එක. ඉතින් මේ මයින්ඩ් පැලස් ටෙක්නික් එක ගැන මම සම්පූර්ණ විස්තර ඇතුළත් කරලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකෙත් ලින්ක් එක මම පහළ description box එකේ දාලා තියෙන්නම්. නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලලා ඔයාට මේ ටෙක්නික් එක මොකක්ද කියලා දැනගන්න පුළුවන්. අංක 3 හිතන්න බයොලොජි වල තියෙන ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණය කටපාඩම් කරනවා කියලා. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා ඒ තියරි එක ඒ concept එක ඔයාලට තේරෙන්නේ නැහැ. නිකන් කටපාඩම් කරනවා. එහෙම කරොත් ඔයාලට ඒක පාඩම් කරගන්න යන කාලේ ඉතාම වැඩි. සහ ආයෙත් ඉක්මනටම ඒක අමතක වෙන්න පුළුවන් possibility එක ඉතාම වැඩි. ඒ නිසා මොකක් හරි තියරි එකක් පාඩම් කරනකොට ඒ concept එක හොඳට තේරුම් අරන් පාඩම් කරන්න. එතකොට time එක අඩුවෙන් ආයෙ අමතක නොවන විදියට පාඩම් කරගන්න ඔයාලට පුළුවන්. අංක 4 ගොඩක් ගණන් තියෙන සබ්ජෙක්ට්ස් තියෙනවනේ. අන්න ඒවවල ඔයා ටිකක් හරි පුළුවන් පාඩමක් තියෙනවා නම් ආයෙ ඒක මුලින් ඉඳන් පාඩම් කර කර ඉන්න නැතුව කෙලින්ම පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ගන්න. එතකොට ඔයාට අහුවෙනවනේ ඔයාට බැරි කොටස් මොනවාද කියලා. අන්න ඒව විතරක් ආයෙ පාඩම් කරලා තේරුම් ගන්න. අංක 5 ටයිම් එකක් තියාගන්න. මෙන්න මේ ටයිම් එක ඇතුළත මේ ටික මම පාඩම් කරලා ඉවර කරනවා කියලා ටාගට් එකක් තියාගෙන ටයිම් එකක් සෙට් කරලා ටයිම් එකට වැඩ කරන්න. අංක 6 පාඩම් කරන වෙලාවට වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව අවධානයෙන් පාඩම් කරන්න. ඒ කියන්නේ පාඩම් කරන වෙලාවට කිසිම දෙයක් ගැන ඕවර්තින්කින් යන්න එපා. සමහර වෙලාවට එක්සෑම් එක ගැන ඕවර්තින්කින් යන වෙලාවක් තියෙනවා. මට මේ රිසල්ට් එක ගන්න බැරි වෙයි. බැරි වුණොත් මොකද වෙන්නේ? මට මේක කරගන්න පුළුවන් වෙයිද? මට කාලෙ මදි කරගන්න.
එහෙමත් නැත්නම් ඔයාගේ වෙන පර්සනල් දෙයක් ගැන ඔයා හිතනවා වෙන්න පුළුවන්. ඉතින් මේ කිසිම දෙයක් ගැන පාඩම් කරන වෙලාවට හිතන්නේ නැතුව හරි අවධානයකින් සම්පූර්ණම අවධානය පාඩම් කරන එකට දීලා පාඩම් කරන්න. මොකද ඕවර් තින්කින් කියලා කියන්නේ ටයිම් එක වේස්ට් කරන මැෂින් එකක් කියලා කිව්වොත් මම හරි. ඒ නිසා පාඩම් කරන වෙලාවට නම් කවදාවත් ඕවර් තින්කින් යන්න එපා. අංක 7 පාඩම් කරන වෙලාවට ඩිවයිසස් ලං කරගන්න එපා. ඔයාගේ ෆෝන් එක, ලැප්ටොප් එක, ටැබ් එක වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් පාඩම් කරන වෙලාවට ලං කරගන්න එපා. ෆෝන් එක තියන්න ඒ වෙලාවට වෙන කාමරයකින්. එහෙම නැත්නම් ඔයා රූම් එකේ පාඩම් කරනකොට ඔයාට පුළුවන් සාලෙන් ෆෝන් එක තියන්න. එහෙමත් නැත්නම් හොඳම දේ තමයි ඒත් ඔයාට ෆෝන් එක ගන්න හිතෙනවා නම් අම්මට හරි තාත්තට හරි ඔයා පාඩම් කරන වෙලාවට ෆෝන් එක දෙන එක. අංක 8 ඩයග්‍රෑම්ස් භාවිතා කරන්න. ඒ කියන්නේ විවිධ රූප සටහන් භාවිතා කරන්න. ඒ කියන්නේ ඔයා හිතන්න බයොලොජි වල තියෙනවා DNA සහ RNA වල ලක්ෂණ වෙන වෙනම. හිතනවා ඒක පාඩම් කරනවා කියලා. ඉතින් ඒක නිකම්ම කටපාඩම් කරනවට වඩා ඔයාට පුළුවන් ගහක් ඇඳලා ඒ ගහේ ලොකු අතු දෙකක් ඇඳලා එක අත්තක DNA අනික අත්තේ RNA කියලා ලියන්න. ඊට පස්සේ ඒ DNA කියලා ලියුව පැත්තේ කොළ ටිකක් ඇඳලා එක කොළයක එක ලක්ෂණය ගානේ DNA වල ලක්ෂණ ටික ලියන්න. ඊළඟට RNA වලත් එහෙමයි. RNA කියලා තියෙන අත්තේ කොළ ටිකක් ඇඳලා එක කොළයක එක ලක්ෂණය ගානේ ලියන්න. මෙන්න මේ වගේ විවිධ රූප සටහන් මගින් මතක තියාගන්න. ඒකත් ලේසියකට ආය කවදාවත් අමතක වෙන්නේ නැති ඉතාමත්ම හොඳ ක්‍රමයක්. ඉතින් අදට වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයාලා හිතනවා නම් අද වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි ප්‍රයෝජනයක් වුණා කියලා අනිවාර්යෙන්ම ලයික් කරලා කමෙන්ට් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.